හරි මම බිව්වා. ඔන්න බිව්වා මෙන්න පිටරේ තියෙනවා. අය උඹලා ඒකත් නැහැ කියයි ඈ. ඒමයි කැරකුණා වයි. ඔව් යකෝ ලොකු වලහංකෝ. ඕක ලෙල් මේ කෝප්පිට මිරිකල බොනෝනේ බං කිව්වේ. හරිද? ඔව් වතුරටත් ලුණු පොඩ්ඩක් දැම්මා. හරි නැද්ද කට ඇතුලේ තියෙනවා. ඔන්න මචං මෙන්න බිත්තරේ ඈ. අම්මෝ යකෝ. තරුව කට්ට. බිත්තරේ. වඩෝ ඩීමන්. තරෝ. හොඳට දාගන්න සඳුවයි. අඩ ඩීමන් එක තිබ්බෑ එක්කනේ චුට්ටයි දාගත්තේ බං. භාගයක් තිබ්බ මං මේ චුට්ටයි. අනේ මේ චුට්ටයි දාගත්තේ. ඉතින් ඔබට කියන්නේ ඉතින් මේ පැස්බරා විතරයක් වගේ ලොකු බලපංකෝ මේකේ. බලහංකෝ කපටියා. හරි මම බිව්වා. ඉවරයි. හරි. ඈ මම බිව්වා. බෑ උස්සලා දාගන්න ඕනේ. අනේ මේ සඳුවයි උස්සලා දාගන්න. අම්මා. අම්මා වේ බිව්වේ නෑ. අනේ මේ බොන් යකෝ බිව්වේ නැත්තේ මොකද යකෝ තෝගේ ඇස් පෙන්නේ. අනේ මේ කටගාවට ලං කරලා තොල තියලා අයින් කරනවා. හරි දාගන්න. නෑ දාගත්තේ නෑ දාගත්තා බං දාගත්තා. දාගත්තා බං. හරි කෝපි පෙන්නන්න. මෙතේ. නෑ දාගත්තේ නෑ. කෝ ඇයි ලෝ. වතුර කෝප්පයක් දෙන්න. හරි බං ඉවරයි මේ ඉවරයි බං. අනේ වේ මං නෑ මේ පෙන්නුවා බං. පෙන් යකෝ ඉවරයි මේ ඉවරයි. හරි ඉවරයි බං. පැත්තනේ අනිත් පැත්ත වෙන්න අනිත් ඉවරයි බං ඉවරයි. ඔය තියෙන්නේ අනිත් ඔර තියෙන අර තියෙන්නේ ඇතුලේ. සුදු බම්බට තියෙනවා මකුල. හරි ඔය සුදු පාට පැත්තෙන් අනිත් පැත්ත වෙන්නන්න. හරි ඕක මෙහෙම කටට හරව ගන්නකෝ. කටට හරව ගන්නකෝ. මු මොනාද මේ ඩීමන් කියන්නේ බා? හරි අපෝ මේ බොණ්ඩෝ නෑ. ඔව්. අනේ මේ හරි ඉවර කරමු. හරි මැච් එකක් දාපන් බෑ ලයිව් එක බලයිද බොණ්ඩෝ. අඩේ මචං හරි වැඩේ වෙන්නේ. ඒ අස්සම අඩෝ අපේ ගිල්ඩ් එකේ උනුත් ලයිව් එකේ බා. දාගත්තද මොකද සයිලන්ට් උනේ? අම්මෝ බොයිස් එනවා මේ මම බොඩම ඉවර කරන්න යන්නේ. ඔන්න මේ බලා ගන්න. උස්සලා මෙන්න බිත්තරේ. මෙන්න බිත්තරේ. හරිද? ඔන්න බිත්තරේ. රායිබා. අර මාරිසිය දානවා. උඹලා එපා වෙනවා කිව්වට මන්නේ මේක බොන්න ඕනේ chat එකේ උන් එපා වෙනවලු. ඉතින් මන්නේ බොන්න ඕනේ උඹලට මේ. අඩෝ සදුවේ කොහොමද මේ අප්පිරියායක පොද්දිය. උඹ ඊයේ කොහමද අර මාළු මිරිස් කරලා කද්දියේම පණුවෙක් ඇතුලේ ඉතලා ඇපුණක් දන්නේ නැහැ උඹට. මාළු මිරිස් කරලා වගේ දෝ කුණු වෙච්ච විතරයක් ගන්නන්නේ සෙවලේ. නෑ කුණු වෙලා නෑ බා ඒකනේ කඩලා බැලුවේ. හරි ඒ කොහොමද කුණු වෙලා නැතත් හොදයි. තරු කෝපි කුඩු ටිකුයි උණු වතුර ටිකුයි කිරිපිටි ටිකුයි කියන්නේ. ඕක බැදලා එපාද? උඩින් දාන්න දාන්නේ. අඩෝ මේක අප්පිරිය අයියෝයි. බෑ සඳුවයි එක ගුරුට ගහලා දාපන්. ගණන් ගන්න එපා. ගණන් මූ බලපොන්කෝ. මන්නේ බොන්න ඕනේ. මං හිතේ මූ ගහන ගමන් කියලා. අඩෝ මේ හෙන උලබා. ඇස් දෙක වහගත්තා බිව්වා. අඩේ හෙන උලබා. බොන්නද වෙලා යනවනේ. අඩෝ බිත්තර හොඳ නැද්ද දන්නේ නැහැ මගේ උගුරත් රිදෙනවා බා. ඒ හොඳයි සෙවල ගතියනේ අතුලට යනවා. දීමන්ට මම බිත්තරේ පොකේ ඔබනවා දැන් ඈ. හරි මම බිව්වා. ඔන්න බිව්වා මෙන්න බිත්තරේ තියෙනවා. අය උඹලා ඒකත් නැහැ කියයි ඈ. ඒමයි කැරකුණා වයි. මට හිකේ තියලා. හරි දැන් නම් කටේ දාන්න. ඒක නම්
අඩේ හුත්තු අමනියන්ට ආවා කියපන්කෝ. පාටිකෙන් පනින යකෝ බොග්ගාලා ආවා බොග්ගාලා ආවා කියපන්කෝ. මේ දාපන් බිත්තරයක් ඈ බිත්තරයක් දාපන් කවනවා තුන් දෙනාට දාපන් බිත්තරයක් ඈ ඕ මං දෙහි බෑව කපලා තියෙන්නේ තෙන දඩි දෙහි බෑව අබ්බන් කපලා තියෙන්නේ හරි බලන්න ගොඩ තරුවක්කේ ලොකු කැම්පික දාමු මන්ත්‍රියක් දාලා දෙනවා 10 ලොකු කැම් එක ඕනේ නැන්නේ තරුවයි මම නම්බර් එකක් දැම්ම පොඩ්ඩක් මේ බලන්නකෝ ටොප් අප් එකේ අඩ දත්තා වෙලාවට යකෝ කිල් පහක් හරි දාගත්තේ නැත්තම් මට පුලිය අඩෝ මචං හරි වේදනාවක් ඈ මේ දෙහි බෑවේ ලොකු බලපන්කෝ බම්මගේ ඔළුවට වැඩිය ලොකුයි තමන්ද දෙහි බෑව බං මේ තරු මේක බෑවද්ද ලයික් ෂෙයා කරමු ගොල්ලෝ කටේ ෂෙයා කරගු දාමු කටත් මොකක්ද දෙනවා හරි නම් බං ගෙඩියක් පිටින්ම දීලා කටින් එක දෙකට කඩන්න දෙන්න මට කරා කටින් උඹ දෙකට කැඩුවේ උඹ අර අල්ලපු ගෙදරට පැනලා අල්ලපු ගෙදරට පැනලා මතක නෑ how sad හරි guys හරි සසියා ඔඩේ අද මට මොකද්ද බං මේ වෙලා තියෙන්නේ ඔන්න එහෙනම් කනවැ මෙන්න මේ දෙහි තියෙනවැ මේ නෑ කියන්නේ ලොකු කරන්න ඉතින් උඹ වරෙන්කෝ ලොකු කරන්න ලොකු කරන්නේ දාලා පොල් තෙල් කාරුකුත් අරගෙන ඒව දෙහි නෙවෙයි ඔව් යකෝ ලොකු බලහංකෝ ඕක ලෙල් මේ කෝප්පෙට මිරිකලා බොනවා නේ බං කිව්වේ අන්නන්න බොන හොඳට ඒ අම්බෝ අඩ හොඳට ඇස් දෙකේ කඳුළුත් පයින්නවා බා තව තියෙනවා තව එහෙම කොරු බලපන් පොඩ්ඩක් අර ඇඟිලි අල්ලන සයිස් එකට පොඩ්ඩක් මිරික තව අම්බෝ තව අම්බෝ බං ඒක හරිම සසයි දොට්ටික මට අම්බෝ මොකක්ද මගෙත් මොකක්ද වෙලා අන්න චැලෙන්න්න තව පැංගිරිත් ඕන පැංගිරිතින් කාපන් උඹ ඊයේ මට කරා නේද අම්බෝ දාපන් අම්බෝ ඔහුම චැලෙන්ජ් එකද මේකේ මොකද්ද තරු වතුරයක් ගෙනත් දෙන්නකෝ අඩෝ මතකද මම හරි ඉසුරුටද මම කිව්වා කොක්කෙන් කියලා අම්මෝ මචං මගේ බිත්තර පපුව මචං නිකන් අවුල් ගිහිල්ලා තිබ්බේ ඔන්න ටික බලන් බං එන්නේ හරි කමන්නේ මගේ බිත්තර ටික අවුල් ගිහිල්ලා තිබ්බේ මගේ බිත්තර ගන්න කෝල් එකක් ගන්න අම්මෝ යකෝ ඊ මම හිතුවේ මට කියලා බං ඒ උඹලා කියනකම් දන්න උඹලා කියනකම් දන්න අහවංකෝ හරි එන්න ඉක්මනට නෑ බඩක් ඕනේ ඉක්මනට අහවංකෝ සදුවේ බඩක් කියන්නද හෙලෝ දැන් නෑ කියයි බොරුවට බඩක් කියන්නද හරි බඩු කියන්න දෙන්නේ බඩු කියන්න දෙන්නේ හරි කමන්නේ බඩු කියන්න දෙන්නේ බිත්තරේ අරගෙන වරෙන් ගිහිල්ලා යමන් ඉක්මනට යමන් බිත්තර නෑ ඉක්මනට යමන් දන්නවා ඉතින් දන්නවනේ ඉතින් මම ඉතින් දන්නවනේ මම චැලෙන්ජ් කරන්නෙත් නෑ හරම් වරෙන් ගිහිල්ලා නෑ යමන් හරි වෙන එකක් බං අර පළවෙනියටම මිරිස් කුඩු හැඳි 3කුයි වතුරේකට දාලා මිරිස් කුඩු හැඳි 3කුයි ගම්බිරිස් කුඩු හැඳි 2කුයි කහ කුඩු හැඳි 2කුයි දාලා බීපන් ඕනේ ඉතින් ඔව් ඉතින් එක්ක බිත්තරේ නැත්නම් අරක යන්නේ එක්ක බිත්තරේ නෑ අලු දෙක යකෝ ඇගෙන් බහැලා දුවන්නේ නෑ එහෙනම් තෝ මේ කසිප්පු ගහන ගිහිල්ලට ඕක දුවල වෙලාකට හොයන්නත් නෑ හරි මිරිසුයි ලුණුයි මොනවාද මිරිසුයි ලුණුයිනේ මේ ගිහිල්ලා බිත්තරේ අනම්වනේ පව් දෙන්න නැතුව යමන් උඹට බිත්තරේ ෆීලින් එක අපි දෙන්න ඕනේ බා යමන් ගිහිල්ලා අරන් ඇත්තටම නෑ ආඩේ ඵලයන් බා බොරු කියන්නේ උඹලා ගෙදර බිත්තර තිබ්බොත් උඹලා ගෙදර බිත්තර තිබ්බොත් ටාසි මචං උඹත් එක්ක අවුල් ගිහිල්ලා උඹට සන්දුවම සෙට් වෙන්න ඕනේ ආයේ හරිද
ඒකට ආසයි වගේ තාචි පේනවා නේද? යකෝ ඉතින් නැති හින්දා බල්ලේ හරි තාචි හරි පේනවා හරි නේද හරි ඉස්සරහට? වීඩියෝ කෝල් එකක් අරගෙන මිරිස් කුඩු මේක ළඟට ගිහලා මිරිස් කුඩු හැඳි දෙකක් දාලා ලුණු හැන්දක් දාලා වතුර එකට කලවම් කරලා ගුඩු ගුඩු ගාලා ගහන්න. පොඩ්ඩ ඉදන් අරන් එන්නම් ඈ නෑ නෑ අරන් එන්න බෑ. කෝල් එකේම යන්න ඕනේ කුස්සියට. පැකට් එක අරන් එන්න ඉදා අප්පගේ මිරිස් කුඩු පැකට් එක මරන් වරෙන්කෝ. දවුන්න. අරන් වරේ. මූට හෙට මචං පුකේ රෙස්පෙක්ට් බලන්න වෙනවා මචං හෙට. ගාලා තටමන්න වෙන්න පොට. හරිද? සිවුස් හෙට කොහොමද හරි චංචිට බුරු බුරු ගාලා යද්දී යන්නේ බුරු බුරු ගාලා. ඔව්. හෙට නෑ හරිද? යන්නේ යන්නේ සතු අයියේ දනවනවා. තියබල දාලා බීපන්. ඔව් බම් කොහොමද මට හෙට කුකුල් පැටියෙ කම්බුනාම සැපට දෙයිනේ මේ මොකක්ද බම් මේ බලාගෙන ඉන්න කොල්ල කොල්ල සෙට් එකම ලයිව් එක ලයික් එකක් දාමු ගයිස් ආ චැලෙන්ජ් සීන් එක මරු අඩු ඒ වුණාට මේ ගෙදර තියාගන්න එනවා ඔක්කොම ටික විශේෂයෙන්ම බිත්තර ගෙනල්ලා තියාගන්න. ඈ විශේෂයෙන්ම බිත්තර ගෙනත් තියාගන්න එනවා ගෙදර. යසයි කොමන්නේ ඔහොම කරලා හොඳයිනේ ඇඟට. ඔව් හොඳයි හොඳයි ඔච්චර හයිය හම්බුනේ කියන සඳුගේ ලයිව් එකේ ඉඳන් කියලා. මේ බොයිස් අහපන්කෝ හරිද මචං කට්ටියම මේ WhatsApp channel එකට එක follow එකක් දාපන්. පට්ට අඩුවට account දානවා හරිද? රැග්නරොක් account එකක් මචං 60 70ට උඹලට රැග්නරොක් account එකක් තියෙනවා. රැග්නරොක් කියන්නේ මේ මාස්ක් එක හැමෝම මාසෙකනේ. රුපියල් 25000කට 30000කට විතර ගන්න පුළුවන්. මෙන්න මේ මාස්ක් එකේ තියෙන සුපිරි account එකක් තියෙනවා ළමයි හරිද? මේ ඒකත් අපිට ඇවිල්ලා තියෙන්නේ ඒකත් බොහෝ දුරට හෙට දිහාට දානවා. කට්ටිය මචං මේ කට්ටිය ඔක්කොමල්ලා බොයිස් WhatsApp channel එකට දැම්ම join වෙන්න. අඩුවට account හොයන ඔයාගේ account එක විකුණ ගන්න ඕන නම් මේ කෝබන් චාන්ති ගියාමයි තාම නෑනේ බා. ඒකනේ. ඈ බා ඒක තමයිනේ. කුණුහරුප දාන කට්ටිය ඔක්කොම බෑන් කරලා දාන්න ගයිස් ආ මොඩරේටර්ස්ලා. කිසිම අවුලක් නැහැ. මොකෝබා මාතෙල්ලු. තාමනේ ස්ක්‍රීන් රෙකෝඩ් දාලා නැති දැන්. ඔව් ඈ ලයිව් එක එන්නත් කලින් මචං තාෂි හදනවා මචං වීඩියෝ එක අන්න කෝල් එක එනවා මල්ලේ ලයිට් එක දාන්න පේන්නේ ඉතින් පේන්නේ නෑ බං ලයිට් එක දාහන් මූ හරිද අද ලස්සන කිටම් මරලා ඇවිල්ලා තියෙන වෙඩින් එකට යන්නද කොහෙද සියුස් අවුල මේ අම්මට කොල්ලා වෙන්න ඇති වතුර ඇති ඔය මොනාද වතුර වැඩීවා කමන්න ඕකම් බොන්නත් එපැහැමු නෑඩ හැන්දෙන් දාප හැන්දක් කරවර ඇතින අපිට නම් මදි කොච්චර දැම්මත් අඩ උඹට බඩේ අයිය
මේ පියනට දාන්න කියන පියනට අරු තව චුට්ටක් දාපන්. තව චුට්ටක් විතර දාපන්. මුට්ට පුකෙන් වන්ඩ වෙන්නේ අද ඕම්බා හරි හරි දැන් කලවම් කරගනින් ගොඩක් දෙන්නත් හොඳ නෑ මුට හෙට පුක මචං. හරිද? හොඳට කලවම් කරපන් නැත්නම් අඩිය හිටිනවා. අඩිය ටිකක් උඹට බොන්න වෙයි ඈ. බලපන් අපූර්වට බිත්තරයක් බිව්වනම් ඔච්චර නෑනේ වේදනාවක්. මුගල්. කෝ පොඩ්ඩක් ඉඹලා බලපන් සුවඳද කියලා. මේ අහපන්කෝ මේ බොයිස් මේ ඇඟට අහිත කර නෑනේ මුට මේ ඉස්පිරිතාලේ ගාන යන්න වෙන එකක් නෑනේ චැට් එකේ උන් දාපන් නැත්නම් වෙන එකක් දෙමු අපි ඈ මම දන්නේ නෑ කට්ටි ඉදපන් චුට්ටක් ඒක අහලා බලමු මූ හොස්පිටල් නතර කරොත් එහෙම අප්පට තිරි වෙනවා ඔව් ඊට පස්සේ වාට ඕ මටත් අවුල මේ එහෙනම් එපා ඕක හල්ලා වරෙන් වෙන එකක් දෙන්න උඹට එපා වෙන මොකක් හරි දෙන්න උඹ ඕක හල්ලා වරෙන්කෝ අපි කල්පනා කරන්න අපි තාම කල්පනා කරනවා මිරිස් කාලා කන්න එපා වෙන එකක් කරමු ඕක හොඳ නැහැලු ඇඟට ඈ හේට අනේ මේ ඵලයන් යන්න එපා ලුණුද කියලා තෝ සීනි දැම්මොත් එහෙම එහෙනම් ඕම් මම අඩවලු හරි ඕම් මම හරි ඕක තිබ්බද ඕක තිබ්බ කියලා අවුලක් නැහනේ කොයි ඉතින් පෙන්නපන් කැම් එක පෙන්නපන් කැම් එක අරගෙන යම කැම් එක අරගෙන යම කෝ පේන්නේ අවුලව නෑ පේන්නේ තෝ මාරු කරොත් එහෙම පෙන්නා කැප්ප දෙනවා නෑ පෙන්නපන් මොකද ලයිව් එකේ ඉන්නේ නැද්ද පිස්සු කරනවා බං ඔය කොහෙද බා උඩට අල්ලන් යන්නේ පෙන්නම් කැප්ප දෙනවනේ ඉක්මන් කරපන් තව එකක් ගන්න පුළුවන් මේ ඩීමන්ටත් මේ පොල යන්න ඕනේ බිත්තරයක් රිප්ලයි කරනවනේ ඕතල් ගොඩයි ඈ දැන් අර ආයෙත් ඩ්‍රොප් වුණානේ ඉතින් මේ කහ දාන්න කියනකො එපා කහත් මචං මුගේ විස බීජ ටික මැරුණොත් ඇඟ ඇතුලේ තියෙන මේ එහෙනම් මිරිස් කාලා කන්නකෝ ඒව සැර වැඩිනේ කොපෙන්නේ හරි ඕකෙන් ගනින් හොඳ ලොකු හැන්දක් තේ මේස හැන්දක් කරමු හරි හැන්දක උතරන් යමන් කුස්නේ කාමරේට චැලන්ජ් එක නෑ මේ වරෙන් කැම් එක පේන්නේ මේ වරෙන් කොහෙද යන්නේ ලයිව් එක යනවාද කියහම වයිටි ලුණු බඩේ ලියනවද නෑ ලුණු හැන්දක් කියලා මොකුත් වෙන්නේ නෑ මචං ලුණු අවුලන්නේ මේ ලුණු අවුලන්නේ නෑ ගොඩක් නෙමෙයි ලුණු එක හැන්දයි ලුණු අවුලන්නේ නෑනේ මතකද ඒක දවස් සන්තුයි ගෑවා කෝ පෙන්නම පාලත් නෑ අම්මා ලුණු කුඩුවේ කඩලත් නැද්ද අම්මට වෙන්න නළුවා දාව වතුර ඕන්නේ නිකන් උඹ හැන්දට එක හැන්දක් දාගෙන කටට දාගෙන කාපන් රහ ග්ලූකෝස් වගේ යක්කෝ නෙමේ හැන්දකෝ හරි අල්ලට ගනි අල්ලපා දාම්මල අම්මෝ ඇති ගොඩක් ඕන්න ඇති මු ග්ලූකෝස්ද දන්නෙත් නෑ බා හරි එහෙනම් හරි ආගන්න බලන්න එහෙම දිව දාන්න බෑ කෝ රහ කරන්න පොපෙන්න කැම් එක ලං වෙන්න මු සීනිද මන්ද බං කන්නේ ඊයෝ කෝ ආගාපම් බලන්න තියෙනවද දිය වුණාද ගිල්ලද
ගිලපන් ගුඩුස් ගාලා ගිලපන් වතුරේ ගහපන් ගුඩු ගාලා වතුරේ ගහපන් වතුරේ ගහ හරි වතුර එකෙත් ලුණු පොඩ්ඩක් තියෙනවා වතුරටත් දැම්මද හරිද ඔව් වතුරටත් ලුණු පොඩ්ඩක් දැම්මා හරි කොල්ලා ඩන් දැන් ඊළඟට බිත්තරේ කවන්න තියෙනවා මචං අපේ කාටද ඩීමන්ටයිස් කියුස්ටයි දාපන් මැච් එක බලම් හෙට ටික්ටොක් අඩේ මූට මේ ඩීමන්ට සින්දු කියන්න පුළුවන් බං සින්දුවක් කිය නටන්න කෙනෙක් මැද්දට ඕන අරුගේ ලයිව් එක බලන්න සිවුස් රස් කරද්දී අරු බිමට වහිති ගහපන් අම්මෝ ඕයි අඩෝ අවුලයි විස්තර කරගන්න බිත්තරයක් කරගෙන යකෝ නූලෙන් බේරුනේ ආයි බිත්තරයක් යවනම් මට අනිවාර්යෙන් යනවා වැදිලා තිබ්බේ නෑ ඔළුව බං මං ගාවේ ඔළුවටමයි බං බිත්තරයක් අරන් එන්න ඉක්මනට ඔම්මෝ බං අතන කිල් ටික හම්බුනේ ඉඳ වැදුනා ඈ වෙලාවට අර ඩොක්ටර් වලින් හම්බුනේ කිල් දෙකක් දවහ ඔව් අම්මෝ බන් නූලෙන් බේරුනේ ඈ අම්මෝ ඒ උනට එහෙම ගහද්දී ආතල් බම් මේ අද කුණු හරපැක් කියවුණා මම හිතන්නේ මාස 2-3කට පස්සේ අඩ ඔය ලයිව් බලාගෙන ආපු ස්කෝඩ් එකත් සෝරි මචං හරිද මේ අර බිත්තර සීන් එකේ මේ චැලෙන්ජ් වලටනේ මං ගහන්නේ එහෙම එන්න එපා බං ආතල් කුඩු කරන්න එන්න එපා මට ඒ වෙලේ එක කුණු හරපැක් කියවුණා කට්ටියටම සමා වෙන්න chat එකේ කට්ටියටත් සිරාවටම එක්ස්ට්‍රීම්ලි සෝරි මචං ඉස්සල්ලත් එහෙම තමයි බං සදුවයි කලින් එක අනේ නෑ බං උන් ස්කෑනර් දැම්මනේ බං නෑ උන් නෑ මමනේ නෑ මමනේ එතනට ගියේ බං හරි නෑ මමනේ එතනට ගියේ චන්ජි අපි ක්ලොක් යන්නේ නැද්දි නෑ උන් ස්කෑනර් එක කැඩුවේ හරිද ස්කෑනර් කැඩුවේ නෑ මම දැක්කා නෑ මන් දැක්ක උන් ඩීමන්ට ගහනවා බං උන් හිටිය අර ඩොටේ උන් කොහොමද කියන්නේ සිරාවට මම එහෙම විස්තරයක් දන්නේ අපරාධේ මම උඹට කිව්වා ක්ලොක් යන් කියලා උන් පන්නනවා මන් දන්නේ මේ මට සියුස් ගේ නම්බරේ දාපන් මම සියුස් ගේ නම්බරේ සේව් නැද්ද ඔහෙද ඔබ ඇඩ් කරලා ගන්නද නම්බරේ දාපන් මං ගන්න අරන් ආවද අරන් ආවත් ආවා අඩෝ මේකත් සදුවයියටම දෙන්න අඩෝ සිවුස් උඹට උට ගහන්න වරුණානේ පස්සේ ඒ අරකා මැරුන්නේ නෑ අපෝ එක ෂොට් එකයි වදින්නේ අඩෝ මං උඹට අතර කිල් ටික පරාදයකෝ නැත්තාද සදුවයට 3යි බං අස්සයිත් මම පව් කියලා දුන්නා ගණ්ඩා සියුස් කෝල් එකේ නා ගන්න ආයි තරකට නෑ මොකද ගැම්මක් බොසා මේ මේරවට ගැම්මට නෑ ඔයද ගැම්මට ලෑස්තිලා ඉන්නේ ඒ තම්බල නේම්බ තියෙන ඇත්ත කියපා නෑ උඹ ඔය පැත්තෙන් බිව්වොත් නම් උඹට අමාරු වෙනවා බොන්නේ දෙකට මැද්දෙන් කඩලා ඉවරලා බීපන් දැන් මොකටද ගානේ නෑ දෙකට මැද්දට ගහපන් මේ බිත්තරේ මේ හැඩයටනේ තියෙන්නේ උඹ ඔය ගහන පැත්ත නෙමෙයි මැද්දට ගහපන් ඒ කැඩිලා ඕක ඉන්නේ ඕකින් ඉන්නේ උඹට එපා වෙනවා බොන්න අප්පිරියා වෙනවා එතකොට කෝපෙට දාන්නද
ඒත් කවන්න අම්මෝවා බලන්න කොල්ලගල සෙට් එකම ලයිව් එක ලයික් එකක් දාමු ගයිස් අපේ ඔක්කොම ලයිව් එක ලයික් එකක් දාමු මචං කට්ටියම ෂෙයා පාරක් දාමු ප්‍රෝටීන් ගොඩයි ඇත්ත මගේ බඩරත් ගියා ප්‍රෝටීන් සඳුම කිල පැන්නවලු අනේ ඵලයන් බයි යන්න ඔලුවට වැදුනේ බලපන් දැන් තමයි සියුස් වෙනක කට්ටිය බලාගෙන ඉන්න සෙට් එක ලයිව් එක ලයික් එකක් දාමු මචං පෙන්වන්න බලන්න අපේ කට්ටියට හොමින්න මේ දිලිසි වෙන්නේ තප්පර ඔය මොනවාද බං බියර් ෂොට් ඇද්ද කෝ පේන්න තියෙනවා ගඩ මාත් බිව්වා බං බබ් බිව්වා කටේ තියාගෙන ඉන්න එපා ගිලපන් වමනේ අයියේ ප්‍රෝටීන් මචං ඈ අම්මට අන්න ඉතුරු ටිකක් බොනවා රාවැට්ලා ගැම්මත් තවයි චැලෙන්ජ් ඩන් මචං තව ගහනවාද ඩීමන්ට පොවන්න තියෙනවනේ මේ සියුස් චංචි කතා නෑනේ බේ ඩීමන්ට පොවන්න තියෙනවනේ තව එකක් ගහනවාද නෑ ඩීමන් බීලන ඉන්නේ චංචි මේ ඉසුරු කතා කරන්න ඉසුරු හැලෝ ඉසුරුව නැද්ද බං අනේ වන්ද ඉසුරු හැලෝ